වල්කම් වූඩුවන් මොකද එන්නේ අද ගෙනල් තියන්න මචන් වයිසේජ් ඉතින් බලු මේ බයනවාද නැද්ද කෙලෙති මගේ යුරුචල්ලගේ විඩියත්දා තින ඇසන් ක්‍රීට් විඩියක් ඉතින් එක බල්ල නැත්තම් ඇසන්ක්‍රී බ්ලක් ෆලක් එක ඉතින් බැල්ල නැත්තම් අනිවාරගේ බල්ලා ලයිකෙක් කුද්දාලයකට කමෙන්ටෙක් කුද්දාලා සෙට්ටෙන්ඩ ඉතින් බලු මව සප්‍රයිප් කල නත්තන් අනිවාර දැම සප්‍රයිප් දාලා සෙට්ටෙන් ඔන්න දින්ගේ මේ පටන් ගත්ත මචන් යිට ඇතින මචන් කෙල්ලෙක් කණඩ මචන් දන්න කෙල්ලෙක් කන්න ඩයිල්ල යට නංගී අඩන්නේ නංගිට මං ඉන්නවන නංගිය යඩන්නවා සෑට් ස්කුඩ් ස්ටඩියෝ මකක්ද හොම එකක් කරුණ මචා දන්න අපි ඉංග්‍රීසි දන්නෑ මචා රෙෆ මොකක්ද මේකත් තින මචා පිස්ටල් ඇත්තිනවා නයිස් වැඩි තියන තින්නේ අයගෙනෙක් අතකුත් එන්නවා මචන් අයගෙනෙක් අතක් පෙන්න්නවා කකුල් දෙයක් පෙන්න්නවා මචන් නංගි කෙනෙක් හරි අක්කගෙනෙක් හරි මොකද වෙන්න විතර තාම මේ වීඩියෝ ලයික් එකක් දැම්ම නැද්ද බා දාපන් ලයික් එකක් යකෝ උඹලා යකෝ ලයික් දාන්න නැතුව මචන් වීඩියෝ එක බලලා යනවා ඇසන්සන් ක්‍රීට් එකේ වීඩියෝ එකේ මචන් ඒක බලලා යනවා සක්කිලි හැත්ත උඹලා ලයික් දාන්න කනවා තොපිලා බෑ ලයික් එකක් දාපන් යකෝ කැත හිත උඹලගේ ඔව් ඒකනේ නම් කැත හිත බං උඹලගේ ලයික් එකක් දාන්න ඔව් දාපන් යකෝ ලයික් එක මෙතන සෙට් ඉන්නේ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාපන් බා අය ඕක උඹලගෙන් අතින් පොත්තින් යන සල්ලි කීයක්වත් තීදන් වෙන්නේ නැහැ නේ බං සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් එකක් ඉතින් අය කො සපෝට් එක දීපන් බං අය වෙන YouTubers ලට නම් මැරීගෙන දානවා ලයික් අපිට දාන්න නෑ රෙද්ද සෙට් වෙන්නේ නැහැ උඹලා සෙට් වෙන්නේ මොකද වෙන්නේ මෙතන නංගිට වෙඩි తీරව නංගිත්තට දෙව මාත්තරනවා අනේ නංගි බලන්න මගේ YouTube channel එක subscribe කරන්න නෑ මම උන් බලන් යනවා බලනවා මේ උන් ගත්තම දැන් තුවක්කුවේ මොකද වෙන්නේ බලන් ඉමු මචං මොකද වෙන්නේ පණ්ඩවුන්ඩෝසා අඩේ අක්කඩ වෙඩි තිබ්බේ අයියෝ අක්කඩ වෙඩි තිබ්බේ බලන්න ලේත්තෙනවක්කගේ අම්මා අල්ලා අයියකට කුත්තින්ට අයියට පිඩිදීල වෙඩ තිබ්බා මච්චා වණ්ඩවුන්ඩෝසට ඌට උද්දූස මචා නංගිකට කුත්තින්න නංගිටත් වෙඩි තිබ්බා තාජක් වයිසේජ් දැන්ත වයිගේම කොඩන් ගත්තේ ඉතිං බල මොකද වෙන්න කියලා හරිද ඉන්න මචන් පටන් ගත්ත මචන් ගේම් එක කොරනාල්ඩ වගේ මච ඩැල්ලගෙන කිරෙනවා මචම් මොකෝ ඉන්නේ අම්මට නොන්ඩික ගහන්න රැල්ල අම්ම නුන්ඩිරන්න අම්මට ඔඩ්ඩික ගහනවා කකුලට වැඩියටල වගේ මචම් බෙල්ලට විදිදියාගත්තේ මූ කොහොම නොන්ඩික ගන්නේ බුන්්ඩුවන ප්‍රශ්නයක් ටෙක්නොලෝජිය කිලිම ටෙක්නලෝජිය බප්ප වයිසේජ් ඉටිබන්දන්ඩ ඇත්තිනවා ඉටිබන්දන් රෝමයක් මච බලම් මේ පැත්තේ වනත් තින්නේ විලිමි ඇත්තින මොකක් දෙපිලිමි මෙතනත් ඒවගේ පීම මගේතන මාරිය තුමිය වෙන්නවා මච හරද කොල්ලක් කෙනවා කවුද කොල්ල එක කොල්ලක් එන්නේ කවුද කොල්ල එක හිතන්න මචන් ඒක Hello, Dwayne. It's Rose, your neighbor. I know it's late, and I know that I tend to be a little anxious about small things. I apologize for that, but I'm getting a bit worried. I haven't seen you out of the house in about 3 weeks. Is everything all right? Could you call me just to let me know everything's fine? All right. Bye-bye. Bye-bye. යත්‍රී රී අක්කා මචන් කිව්ව මචන් මෙමයි අපි උඩක් කාලීකට පස්සිලු මචන් එලියට පස්සේ ගම වලින් එලියට පස්සේ එහෙම සීන් නැත්නම් කිව්ව මචන් තේරුණ විදියට මේ
එහා ගෙදර අක්කා තමයි කතා කරලා තියෙන්නේ. එහා ගෙදර ඇන්ටි මචං හරිද? අක්කා නෙවෙයි ඇන්ටි කෙනෙක් කතා කරලා තියෙන්නේ. ඒ ඇන්ටි වොයිස් එක තමයි දාලා ගිහලා තින්නේ. මේ ඔයා ගොඩක් කාලයකට පස්සේ ළමයි එහෙම එළියට බෑ ඉන්නේ මෙහෙමයි කියලා තමයි කිව්වේ මචං. අපි දන්නේ මචං ඇයි දන්නේ. ඌ මචං ගේම් එක පටන් ගත්තා මචං. මූත් එඩි තියාගෙන මැරෙන සීන් එකක් තමයි පෙන්නවෝ. ඒ වුණාට මූ නොන්ඩි කිව්වා මචං. අනික මුගේ අතක් පෙන්නන්නෙත් නෑ මචං. කකුල්ලත් පෙන්නන්නේ. දැන් මේ ගේම් එකේ මූජ හොල්මනේ නැත්තම් වෙන කවුරු හරි. එතන ඉටි රූප වගේ තියෙනවා. මොනවද මේ කොක්කුත් තියෙනවා. මේක අරින්නේ කොහමද? හෝල්ඩ් කරන් ඉන්න. හෝල්ඩ්. අරින්නේ නෑ නේ බා. අරින්නේ නෑ බා. හෝල්ඩ් කරවුවට අරින්නේ නෑ නේ බා. කොහමද පිටිපස්සට ගිහලා පොඩ්ඩක් බලන්න. දැන් ඇරෙනවා. ඒ කියන්නේ ඒක තත් ඔබාවන ඉන්න ඕනද? නේ මොන්ද බා. ඇරුන්නේ නෑ මචං. ඒක තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හරි. ඒක පොඩ්ඩක් ඔබන් ඉන්න ඕනේ මචං. පොඩ්ඩ මේ පැත්තට ගිහලා මොකද වෙන්නේ කියලා. කීක සවුන්ඩ් එනවා මචං. ස්ටිනිටි. හරි මචං මේක කියන්නේ මචං මේ කියන්නේ කළුවර තැන් වලට යන්න එපා. මෙහෙමයි මේ කියලා තමයි ඒකකින් කිව්වේ මචං. හරිද? මේක මොකද්ද කියන්නේ? items. කියන්නේ යතුරු දිනනවා යතුරු හොයාගෙන මේ දොරවල් අරින්න එහෙම සීන් නැත්තම් කියන්නේ නැත්තේ මට තේරෙන විදිහට මම කියන්නේ. හරිද? කියන්නේ මේ මූ කළුවරට එහෙම යද්දි මුට බෙහෙත් වගේක් තියෙනවා ස්ටිනිටි එක අඩු වෙනවා හොම සීන් නැත්තම් කිව්වේ. මට තේරෙන විදිහට තමයි මම කිව්වේ. ඉතින් මේ වයිස් ඒජ් එකේ අම්මට මොකද උනේ? කතා කරගෙන ජම්ස්ටික් එකක් මගේ හරුණා වලපන්. අයියෝ. paranormal events හරි. ඒක තමයි. ඒ කියන්නේ කළුවර තැන් වලට යන්න එපා. එහෙම සීන් නැත්නම් කියන්නේ මේ පේන නැති මේ ඒකේ යහපැත්තේ නේ වම්මත පැත්තෙන් වගේ නේ පොඩක් පොඩි මොලේක ලකුණක් පෙන්නනවා. හරිද? ඒකේ මචං ඒක රතු වුණොත් එහෙම අපිට ස්ටිනිටි එක අඩු වෙන සීන් එක තමයි මේ කියන්නේ. හරි එහෙනම් මේ පැත්තේ කෝඩ් රේඩියෝ එහෙනම් දෙන්නේ. කීයක් හම්බුණා මචං. මේ chapter බලන්න මොකද වෙන්නේ කියලා. light bulbs can use into හරි ඒක කිව්වේ මචං අර දැන් ලයිට් නැතිනම් මෙතන දාන්න පුළුවන් ලයිට් එක පුරවන්නේ මෙතන දාන්න පුළුවන් දාන්න බෑනේ. light is bulb break මේ පේන අර මොලේ මචං රතු වෙලා අපි මේ පේනවද? එන්නේ ඒක ස්ටෙනිටි එක අඩු වෙන සීන් එක නේ. මු කළුවර තැන් වලට ගියාම ස්ටෙනිටි එක අඩු වෙනවා. අන්න එහෙම සීන් එක තමයි කියන්නේ. මෙතන ඕනේ I need lock you need the basement key. දැන් basement key එකක් මොකද? basement key ගන්න නෑනේ. දැන් මේක මොකද්ද? ඒකින් අරින්න බෑ. දැන් අපිට හම්බුනේ හතුරෙන් අරින්න බෑ මචං. මේක අරින්නත් බෑ. ලයිට් එක දාමු මචං. ලයිට් එක දාමු. හරි. එක සවුන්ඩ් ඇහෙනවා මචං. උඩ ඇවිදින සීන් එකක් එම එන. ලයිට් එක දාපන් සුද්දා කළුවරේ ඉන්න බෑ. නයිස්. මේක මොනවද තියෙන්නේ? මුකුත් නෑ. මේක මොනවද තියෙන්නේ? මුකුත් නෑ. මොනවද තියෙන්නේ? මුකුත් නෑනේ. මුනුත් නැද්ද බම් මේ? ගන්න මුනුත්. මොකද කරන්න තියෙන්නේ? මම කොහෙටද යන්න ඕනේ? මට මේක කියපන් මේක අනිවාර්යෙන් වැටින් කමෙන්ට් එකක් දාපන්. ඇයි යරුන් වෙඩි තිබ්බේ මචං? හොඳ ප්‍රශ්නයක් හොඳේ. ඇයි යූත් වෙඩි තියාගෙන මං හිතන්නේ ඒක මේ ගේම් එකේ අන්තිම කොටස දන්නේ නැහැ මුලින් පෙන්නව මට ඒක තේරෙන්නේ නැහැ මචං. හරිද? මට කියපන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාපන්. ඇයි උන් වෙඩි තිබ්බේ? මොකක් හින්දාද වෙඩි තියාගත්තේ? මොකද්ද හේතුව කියලා. හරිද? ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගේම් එකට ආවට පස්සේ මුන් කියනවා මෙහෙමයි එහා ගෙදර ඇන්ටි කතා කරලා කියනවා. මට තේරෙන විදිහට මං කියන්නේ එහා ගෙදර ඇන්ටි කතා කරලා කියනවා මෙහෙමයි මං ගොඩක් කාලයකට පස්සේ මේ එළියට බැස්සේ. එන ප්‍රශ්නයක් අම්මට මේ සවුන්ඩ් එලා අම්මත් අර වෙලාවට මම අතල් දෙන්නේ. එන්න සද්ද එනවා මචං මේ ගියේ තුල. හරිද? කොහෙටද යන්න ඕනේ? මේ පැත්තට දොරක් තියෙනවා මචං අරින්න පුළුවන්. හරි.
මොනවද තියෙන්නේ මේ? බලන්න මොනවාරි ගන්න තියෙනවා මේ. මේ අරින්න පුළුවන් නේ අරහ බලන්න. මුකුත් නැහැ. මේ බ්‍රයිට්නස් නම් පොඩ අවුල් ඇති හරිද මේ ගේම් එකේ. පොඩ්ඩක් මම බලන්නම් බ්‍රයිට්නස් වැඩි කරන්න වීඩියෝ එඩිට් කරද්දිවත් හරිද? මේ මගේ PC එක අවුලක්ද දන්නෙත් නැහැ. නැත්තම් PC එක මොනිටර් එක අවුලක්ද දන්නෙත් නැහැ. බ්‍රයිට්නස් එක පොඩ්ඩක් අවුල් නැත්තම් ගේම් එක හරි තව යතුරක් හම්බුණා මචං. නයිස් තව යතුරක් හම්බුණා. පොත් වගේක් තියෙනවා මෙතන. මුකුත් නැහැ නේද ගන්න? මුකුත් නැහැ එකේ. ඔඩෝ අර කරනවා මට හික් ගෑවුණා මචං. මම වෙන 100 එකනේ ආවේ. මම වෙන 100 එක ආවේ හරිද? මම ඒකට හින්න බය වුණා හරිද? බලමු ඈ. ගෙදර සද්ද ඇති ගණන් ගන්න එපා. සාමාන්‍ය දෙයක් ගණන් ගන්න එපා. වීඩියෝ එක කරද්දි කොහොමද ඉතින් මම වීඩියෝ එක කරන්න පටන් ගත්තොත් ඉතින් එක එක සද්ද එනවා ගණන් ගන්න එපා අපේ ගෙදර. මෙතන මොනවා හරි දාන්න තියෙනවා මං දැන් තේරෙන්නේ නැහැ. මොනවා හරි දාන්න තියෙනවා මේක ලොක් මචං. එතන කී එකක් තිබ්බනේ. කීයෙන් අරින්න බැයිද? මේක න කළුවරයි මචං. කළුවරයි කියන්නේ මේ ගේම් එක පොඩ්ඩක් ගේම් එකේ හැටි වෙන්නේ නැද? ඒ කියන්නේ කළුවරයි මචං. පොඩ අඳුරු පාටයි. මෙතන අරින්න තියෙනවා. මෙතන අරගෙන බලන්න. කාමරයක් වගේ පොඩි කීයක්ගේ කාමරයක්. පොඩ්ඩක් ඉඳපන්. අර පොඩි කීයක් මෙරුවා නේද? ඒ පොඩි කීයේ කාමරේ වද්ද මේක තේරෙන්නේ නැහැ මචං. ඇත්තටම හරිද? ගේම් එක පටන් ගත්තී 3 දිනක්ම මෙරුවා මචං. ඊට පස්සේ මේ දැන් අපි ප්ලේ කරන කැරක්ටර් එක දන්නේ නැහැ. ඊට පස්සේ ඒ මරුප් එකත් ඉටි තියාගත්තා. අන්තිමේට මූ නැගිටින්නේ නොන්ඩික ගහ. කම්පියුටර් සුංගා මචං. මුකුත් නෑ නේ මම මේ ගන්න. Z එකෙන් zoom කරන්න පුළුවන් හරි. Z එක නේ ඊ යකුරින්. මුකුත් නෑ නේ මං කරන්න මේ මුකුත් නෑ අරින්න මුකුත් කරන්න මුකුත් නෑනේ. කොහෙටද යන්න ඕනේ? එන බය හිතෙනවා මම මේක හැම් විදියක් දාගෙන උඹ රෑක එහෙම ගැහුවොත් එහෙම උඹට චූවියයි වගේ. පොඩ්ඩක් තම බය වෙන ඩයිල් එකක් මේක ගැහුවොත් එහෙම ඉතින් උට ඉක්කඩු යනවා. මුකුත් නෑ නේද? මාත් ඉතින් පොඩ්ඩක් බයයි මේ කියවුවට. ඒක වෙනම කතාවක්. මුනුත් ගන්න නෑ නේ බා. මේ බලව. අපිව පේන්නේ නෑ බා. ඒ කියන්නේ අපි මචං හොල්මනක් වෙන්න ඕන මචං. එහෙම සීන් එකක් හරි. මේ තියෙන්නේ. මෙන්න මේ බෙහෙත තමයි මචං. මේ බෙහෙතෙන් තමයි ස්ටැනිටි එක පොඩ අප් වෙන්නේ. හරිද? අර වගේ කළුවර තැනකට ගිහිල්ලා බිව්වොත් එහෙම ඒක මේව කරපුවාම දැන් අපි ඒක යූස් කරමු. මේ රතු පාටලා තියෙන අපි යූස් කරගමු. කොහොමද යූස් කරන්නේ? යූස් කරන්නේ කොහොමද? දන්නේ නැහැ. යූස් කරන්න තේරෙන්නේ නැහැ මචං ඒක. මට ඒක තේරෙන්නේ නැහැ යූස් කරන්න. මේක අරින්න බලන්න මේවා. මුකුත් නෑනේ බං. හරි හරියට නෑනේ බං. හරියට මුකුත් නෑ බං මේකේ. දැන් අපි තමයි මචං හොල්මන හරියට. දැන් අපේ හැංගක්වත් මූණක්වත් පේන්නේ නෑ. අර බුන්දන කකුලවත් පේන්නේ නෑ. බලපන්. අපි තමයි මචං හොල්මන. මචං බලපන්. ලයිට් එක දාන්න පුළුවන්. ලයිට් එක දාන්න පුළුවන් නේ. දැන් නම් පොඩ්ඩක් පේන්නේ නැතිනේ. වීඩියෝ අපි බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ගේම් එකේ පෙට්ටි වගේක් තියෙනවා. පෙට්ටියල මොකුත් නැහැ නේ බා. මොකුත් නැහැ මචං මේ. හරිද? ඉස්සරහට මම හොඳ ගේම්ස් ටිකක් ගේන්නම්. හරිද? හොරර් ගේම්ස් ටිකක් එහෙම ගේන්නම් ඉස්සරහට. හරිද? එන්න බය හිතෙනවා බං. එක එක සවුන්ඩ් එනවා බං. ඔඩෝ බෑ බං. මට හිතෙන්නේ මේ ගහන්න එක එක සවුන්ඩ් එනවා බං. උඹලට ඇහෙන්නේ නැතුව ඇති. මට ඇහෙනවා මචං එක එක සවුන්ඩ්. පල්ලෙහාට යන්න බෑද? මේ උඩ තට්ටුවක ඉන්නේ මචං. හරිද? මේ ඔය ක්ලොක් එක මට ඉස්සෙල්ලා බය කරා. එතෙම යන්න බලන්න. අපි කොහෙටද යන්නේ බා? එක එක සවුන්ඩ් ඇහෙනවා බං. ඔය බලවංගෝ. මේ එළියක් තියෙනවා. මෙහෙට යන්න බෑද? මේ යතුරු කෑලි වගේක් තියෙනවා මචං මේ. මේක යන්න බෑද බං? ජේම්ස් යන්න බෑනේ. මේක ඇයි අරින්න බැරි? ඒකට මොකක්ද ඕනේ කී එක? කීස් දෙකක් හම්බුණා නේද? නෑ බං ලොක් බං.
you can use that here. කොහොමද මෙතන කොහෙටද දැන් මං යන්නේ වා? එතනට බේස්මන්ට් කී එක ඕනේ. මේ කී දෙකෙන් එකක්වත් හරියන්නේ නැහැ. එතකොට බේස්මන්ට් කී එක කොහෙද? හොඳ ප්‍රශ්නයක්. මේ මුකුත් නැහැ නේ. මම මේව ඇරිලා බැලුවෙත් නැහැ නේ. මේ මුකුත් නැහැ නේද? මේ බල්බ් එක ගම් මචං. බල්බ් එක ඕනේ මේ මචං. බල්බ් එක අතේ තියාගෙන යන්න මචං. මේක අරින්න බෑ මම. මේවත් අරින්න බෑ. කොහෙටද යන්න ඕනද? යාළුවා මේක අරින්න පුළුවන්ද? අරපංගෝ. අරින්න බෑයිද මම මේක? අරින්න බෑනේ. එක සද්ද ඇහෙනවා මේ අපි ඩේස් හරියා මචං. එක සවුන්ඩ් ඇහෙනවා මට මේ එක සීන් නේ සවුන්ඩ් වල සීන් ඇහෙන්නේ අකෝ මට හික්කේ වෙයි වගේ. එක සවුන්ඩ් ඇහෙනවා. ඒ ලයිට් එක නැද්ද දාන්න? තව ලයිට් එක දින දාපන්කෝ. ඒ ලයිට් ඔෆ් කරන්න බා. ඉතින් මොකද ගන්න දෙන්නේ? හුක් කරනවා. මෙතන නෙමෙයි වෙන්නන්නේ බංජ. කොනවා දාලා අනේ බෑවා. අතන දොර තමයි මෙන්න ඔය වීදුරුවෙන් බා. කොයි වීදුරුව? යටි වීදුරුව නෑ බා. ඒ කන්නාඩිය නෑ බා. වීදුරුව නෙමෙයි මචං කන්නාඩිය. what the fuck? අඩෝ සුපිරිය. අඩෝ මොනවද සුපිරි මචං ඈ. shit. I like that මචං. අයිකින් අරින්න බලවම් මචං හරිද? ඒ කියන්නේ බේස්මන්ට් කී එක තිබ්බොත් එහෙම මචං බේස්මන්ට් කී එක තිබ්බොත් අන්නේ බේස්මන්ට් කී කියන්නේ දැන් මම දැන් මේක ඇරියානේ. මේ වගේ තව දොරක් තියෙනවා. හරිද? ඒ වගේ තව දොරක් තිබ්බොත් ඒ අතුරේම අනිත් දොරේ අරන් ඉන්නත් පුළුවන්. තේරෙනවද? එහෙම දෙන්නේ නැහැ. මට තේරෙන විදිය මම කියන්නේ. හරිද? දැන් බේස්මන්ට් කී එක තාම අපිට හම්බුන්නේ නැහැ. හරිද? අපිට දැන් අපේ ටාගට් එකේ තියෙන බේස්මන්ට් කී එක හොයාගන්න. හරිද? කොහෙද තියෙන බේස්මන්ට් කී එක තේරෙන්නේ නැහැ කොහෙද තියෙනවද කියලා. හරිද? බලමු මේ මෙතනට ඇරලා තියෙනවා මචං. දැන් මෙතෙන්ට ගියොත් මම දන්නා මොකක් හරි කියලා වෙනවා. අතනක් තියෙනවා මචං යතුරක්. ටීවී එකක් දාලා ඩොයි කීක සද්ද ඇහෙනවා මචං. අර උඩ කවුරු හැවිදිනවා වගේ සද්ද ඇහෙනවා මචං මට. ඉක්කඩුවට යන්න ලයිට් දාපන්. ගහනවා ලයිට් එක ගැහුණා දැක්ක? ආච්චි කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා මචං. ෆින්ගර් මාක් තියෙනවා ඊ හරියද? කවුද මේ? අනේ මචං මේවා බලන්න පුළුවන්. මෙන්න මෙතන කී එකක් තියෙනවා. ඕක අතහැරපන්කෝ. කී එකක් තියෙනවා මෙතන. බේස්මන්ට් කී එක. නයිස්. බේස්මන්ට් කී එක හම්බුණා මචං. හරිද? බේස්මන්ට් කී එක හම්බුණා. දැන් මම දන්නවා අතන දැන් රෙද්දක් තියෙනවා මචං. හරිද? ඒ රෙද්ද මචං පාත් කරවුවොත් මොකක් හරි එක්ක එතන මොකක් හරි මේ කන්නාඩියක් තියෙයි. එහෙම නැත්නම් මෙතන මොකක් හරි ජම්ප් ස්කෙයාර් එකක් තියෙනවා. හරිද? පොඩ්ඩක් මේ ටික බලලා අපේ ටික බලමු. නමක් තියෙනවා. මොකක්ද නම? පේන්නෙත් නෑ බා. මොකද්ද තිබ්බේ නම? නම මොකක්ද තිබ්බේ? මොකද්ද තේරෙන්නේ නෑ. වැල් අකුරෙන් ලියලා තියෙන එක මට කියව ගන්න තේරෙන්නේ නෑ මොකක්ද කියලා. හරිද? මොකද්ද මේක? Dad and the Dad and the Sarel? මේක ඔෆ් කරන්න බෑ මේ ටීවී එක. මං කිව්වේ පූ කරනවා දාලා. මං කිව්වේ එතන කවුරුත් නෑ බා. එනිසා උඩ ලයිට් එක ඩිම් වෙනවා. ඒ බෑවා මට මේක ගහන්න බෑවා. අඩු බෑවා.
අඩු බෑ යමන්ගේ මට එලිටන්ඩ වෙයිද අඩු ඒ බෑබම් මේ ගහන්නවාට ඔත්තෆක් බිත්තිය පුරලත් ති පිස්සල්ලෙද්දි මුකුත් කරන්න නෑනේ ඩෝ බෑබම් බයයි වම්මට බරුට තමයි යන්න තින්න ඇද මන්දන්න උඩ්ඩිගෙත් මක්කර කෙස්සක්කේ අඩෝ යම්ස්කයාකකොත් දායිද ලයිට් එක ඩිම්බෙනවායකෝ අඩු ඇගේලේ සොට ඇගේලේ ලුමචන් ඇගේ මයිල් කෙලින් ඉන්න මේ වගේ වෙලාවලට දැ උබලාට මේ වීඩියක වැලහොන මං කියන්න හැම්ප්‍රී දෙයක් කරි ගාගෙන බලහම් මෙතනත් තියෙනවා එමගේයක් එල්ලෝ බෑබං එතන්ට යන්න එන බයයි වම්මට එල්ලෝ මචා මේ කරින්න බයිද අංකන්ඩ බෑ you can't use that here කියලා වැටෙනවා මචං එන්න බයයි මචං උඩ ඇවිදිනවා සද්ද එනවා අමුතු සද්ද රින්ගින් තුන් දානවා මචං උකනවා දාලා කවුරුත් නෑ එතන ඊයේ ඔකේ සේව් වුණා එතනට ඒ ලයිට් ගියා වහපන් ඵලයන් ලයිට් ගියා ඵලයන් වහපන් මොක වහපන් ඒතන පත්තුපන් ඊසින්න එක එතන පුටුවක් තිබ්බේවා කොඩු වෑවා මට ගහන්ඩිටෙන් නෑවම එක අඩු ඇගේලේ මයිල්ලෙන අද ඇගේලේ මයිල්ලුවන් කියෙන්නෙත් නෑවා ඇගේ වතුර ලේ වතුර සරි මොකක්දවා ඇගේ මයිල් කෙලින් එනවාච හරි ජයතරණී සුත්ත ජයතරණී මම් බයනෑකෝ බයනෑ වරේ මම් බයනෑකෝ උඹට බයනෑකෝ උඹට බයනෑ මම බයනෑ අඩුවාම් බලපංකු ඒක මචන් මේ හෙල්ලෙනවා මචන් අඩුවයි පුටුවේ කවුරුවර ඉන්නද ඔත්තෆක් දැට්ටී මිල ඕන ඔක්තත්ද වන්දන්න අච්චික රෙද්ද තමයි පලයන් යන්ඩ අනේ මට බෑ මේ ලයිට් එක දාපන් අනේ අම්මා මේ යමන් මෙතන මේ හුත්ත මට දෙට්ටෙන්නේ යම බුත් කරන්නත් බෑ යමන් බං බය නෑ යකෝ මම බය නෑ යකෝ මම බය නෑ යකෝ වැඩකාරයෙක් හරිද මම වැඩකාරයට බොරු බෑ මචං මම බය නෑ සුත්තා හරිද නානේ you know who I am bra හරි මම වැඩකාරයෙක් මචං හරිද ඔයා මේ ඕවට මේ බය වුණේ මචං හිච්ච කාලේ හරිද ඔබ මොකෙත් එක්කෝ මට හරිද මේක යන්න බෑ බං ඇයි දන්නේ මට ජම්ස් කෑකක් දාපන්කෝ මචං මට බය වෙන්න ඉස්සර මම බය වෙන්නේ නෑ මම ඉසි බං මේව බය වෙන්නේ නෑ මොනවද කියන්නේ ඉසි බං බය වෙන්නේ නෑ බං ඉසි බං මේ පැත්තට ගිහිල්ලා බලමු පල්ලයට ගිහිල්ලා බලමු අතන ඇරලා තිබ්බ අර මං අරක මේක ඇරලා තිබ්බේ නෑ නේද ඔතන යන්න බෑද මතකත් නෑ බං මං කොහෙටද ගියේ කියලා ආය අපි ඉස්සලා අර අතන මෙතනනේ මෙහෙන්නේ ඉස්සලා ආවේ මෙහෙන් කොහෙට හරි යන්න තියෙනවා බේස්මන්ට් කී එකේ අතුර හම්බුණානේ මෙතනට නේ බේස්මන්ට් කී එක මෙතන තිබ්බේ මතක නෑ බං කොහෙද තිබ්බේ කියලා බේස්මන්ට් කී එක ෆක් බේස්මන්ට් කී එක කොතනද තිබ්බේ කියලා මට මතක නෑ බං හරි බේස්මන්ට් කී එක නේ බේස්මන්ට් එක කොහෙද තිබ්බේ කියලා මතක නෑ බේස්මන්ට් කී එක තිබ්බා බේස්මන්ට් එක කොහෙද තිබ්බේ you know මල්ලි හිතපන් බේස්මන්ට් එක කොහෙද තිබ්බේ මේ ගරාජ් රූම් එකනේ බර ගරාජ් රූම් එකේ කී එකට බේස්මන්ට් කී එක හරියන්නේ නෑනේ ඒක ගරාජ් රූම් එකේ කී එක බොන්ඩෝන ප්‍රශ්නයක් ගරාජ් රූම් එකේ කී එක දැන් ගරාජ් රූම් එකේ කී එක හොයන්න ඕන දැන් ගරාජ් රූම් එකේ කී එක හරිද මම මතක ගියානේ බලමු ගරාජ් රූම් එකේ දැන් ගරාජ් රූම් එකේ කී එක තමයි ඕනේ හරි දැන් බේස්මන්ට් එකේ කී එක කොහෙද බේස්මන්ට් එක මෙහෙත් තිබ්බේ මෙහෙ නේද බේස්මන්ට් එක තිබ්බේ මට මතක නෑ බා කොහෙද මන් තිබ්බේ එක සද්ද එනවා බං කැරි සද්ද එන්නේ what the fuck මචං
කොනවා දාලා දෙකේ තියලා ඒකේ මේක මචං සුපිරි මචං හරිද I like that game මචං I like that game එක සුපිරි මචං මොනවා සුපිරි ගේම් එකක් ඩෝ හිග්ගෑ වෙනවා මචං මේ බේස්මන්ට් කී එකක් ගා තියෙනව නේද මේකනේ බේස්මන්ට් කී නයිස් ඒක කරනවා මචං නයිස් well done මචං වැඩකාරයාට බොරු බෑ මචං පොඩ්ඩක් බලන් ඉමු යාරින්න පුළුවන්ද මොන්නේ මාත්‍ය මුකුත් නෑ මේක බේස්මන්ට් කී එක ගණන් මචං බේස්මන්ට් කී එක ඇතුළේ තියෙනවනේ ටැබ් එක බේස්මන්ට් කී එක ඇතුළේ නයිස් ඒක අරගත්තා එක සද්ද එනවා බං අඩෝ what the fuck මචං එක සද්ද එනවා බං කුස්සියකට ආවේ මචං හරිද මේක මොනවද තියෙන්නේ මුකුත් නෑ මේ ප්ලෑන් එකක් නේවා මම අලුත් පිට තියෙනවා ප්ලෑන් එක මේ පීරිසි ටික මචං කාලා හොදලා නෑ මං කාලා හොදපන් මුට්ටයා ඔය ඉදුර කරනවා මචං what the fuck මේක ඩ්‍රොප් කරන්න කොහොමද මේ විදුර ඩ්‍රොප් කරන්න කොහොමද මේක බං හිතපන් ඩ්‍රොප් කරන්න left එක හරි left it හරි drop ඩෝ මේ secret BD හැම ගහලා තියෙනවා ඈ මොනවා වුණත් මම නම්බර් එකේ ඩයල් එකක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ ඒක මට තේරෙනවා හරිද උකනවා දාලා අකුණක් ගැහුවා the fuck එක සවුන්ඩ් එනවා මම මේකේ what the fuck මචං what the fuck අඩෝ බෑ බං මේ බලපන් මෙතන සිගරට් තියෙනවා මම තව දෙතනක දැක්කද බීඩි තියෙනවා හරි බීඩි වගේ මොනවද තියෙන බලපන් මේක කරනවා මේක තල්ලු කරනවා මචං මේ බලන්න මුන්ගේ අත් පේන්නේ නැහැ මචං මම තමයි හොල්මනේ වැඩකාරයෙක් මචං මම තමයි හොල්මනේ මෙතනට මං ඉස්සෙල්ලා අපි ගියා නේද මෙතනින් ඉන්නේ අපි බේස්මන්ට් කී එක ගත්තේ නයිස් දැන් දින් දවස් හරිය මචං අපේ දොරවල් ඇරලා අපිට තේරෙනවා මෙන්න මේ හරියට ගියා කියලා. දැන් හොයා ගන්න බෑ දොරවල් ආයෙ වහ ගියොත් එහෙම. ඒ නිසා අපි දොර ඇරලා යමු. මේ මෙතනක් තියෙනවා මචං සිගරට් එහෙම. ඉස්සලා මෙතනක් තිබ්බ සිගරට් එහෙම. සිගරට් ද බීඩ් මන් දන්නේ. මේක වහපන්. ටීවී එක. මේක බැලුවනේ මෙතනම වැඩුවා නේද? මෙතන මුකුත් තිබ්බේ නෑ නේද? පුතක් තියෙනවා. බෙහෙත් පෙටි වගේක් තියෙනවා මචං. මොකද කරන්න තියෙන්නේ අපි කොහෙද යන්නේ? මේක අරින්න පුළුවන්ද? මේක අරින්න පුළුවන්. මොනවද තියෙන්නේ? මොකුත් නෑ. මෙතන මොනවද තියෙන්නේ? මොකුත් නෑ. මේකේ මොකුත් නෑ. මේකේ මොකුත් නෑ. මේ වගේ අර මචං අරම මොකුත් නෑ මචං. මේකේ එක සවුන්ඩ් එනවා බං. ඔක කැරි සවුන්ඩ් එන්නේ බං. ඔබ කියන්නේ පට්ට සවුන්ඩ් එන්නේ මොකද තන අඩුම ගේ ඇඟිල්ලේ මයිල් වෙනවා. ඇඟිල්ලේ මයිල් වෙනවා නෙමෙයි යකෝ. ඊෝ ආයි කියුණා මොන අපලද්ද මම කියවන්නේ. ඇඟේ මයිල් කෙලින් වෙනවා. හරි. you know ඇඟේ මයිල් කෙලින් වෙනවා. හරි. ආචාත් පැටලෙනවා බං. what the fuck. කොනවාද දාලා. මේ විතර සිගරට් එකක් තියෙනවා මචං. පොඩි පැද්දකුත් තියෙන්නේ. මේක මොකද්ද බේස්මන්ට් කී එකක්ද? හරි නයිස් බේස්මන්ට් කී එක මෙතන ඕනේ. මං කිව්වේ බේස්මන්ට් කී එක තියෙන තැන් වලට තමයි අර කී එකෙන් මරින්න පුළුවන් මට. නයිස්. හරි මචං. නයිස් මචං බේස්මන්ට් එකට යමු මචං. මොනවත් ආ ගන්න මොකුත් නැහැ නේ මේ මචං මෙතනක් දැක්ක පිළිමයක් තිබ්බා මචං හරිද? මෙතන පොඩි බබෙක් ඉන්නවා මචං. කීක සවුන්ඩ් එනවා බං. කැරි සවුන්ඩ් එන්නේ බං.
the fuck? කීක සවුන්ඩ් ඇහෙනවා කැරි සවුන්ඩ් ඇහෙන්නේ. අඩෝ මේක මොකද්ද? මේ මොකද්ද මේ ලෙවල් බටේ නේද බං? මං හිතන්නේ බාසලා ගාව තියෙන එකක් නේ. ලෙවල් බටය. පිටිය ගන්න බෑනේ. පිටිය ගන්න බෑනේ. සිමෙන්ති කොට්ට දෙකකුත් තියනවද මම දැක්කා. මේ තියෙන්නේ සිමෙන්ති කොට්ට දෙකක් තියනවා. අඩෝ ඔය සිමෙන්ති කොට්ටක් කීයද දැන් මේ අද කාලේ? මේක එතන කළු වලයි සුද්දා. සුද්දා කළු වලයි අපි රතු වෙලා ඉන්නේ. එතන අරපම් මේක ලයිට් එක දාම සුද්දා ලයිට් එක. බද්ද එන සවුන්ඩ් එනවා බං. බද්ද වා මචං. එතන කවුද ඉන්නේ? කොනවා දාලා. කවුද මේ? උත්තම මේ කවුද? මේ වන්දේ මොකක් කර පිළිමයක්ද? පිළිමයක් වෙන්න ඇති මචං. එක එක සද්ද එනවා මම මේ බයෙන් ගහන්නේ බං. රුමේ මම්මට එන සවුන්ඩ් එනවා බං. තව මොකුත් නැහැ නේද? මොකුත් නැහැ. මොනවද තියෙන්නේ? මම බෙදන්න ඉටිපන්දන් ඕන මචං. ඉටිපන්දන් හම්බුන්නේ නැහැ. අපිට පිස්සු වෙලා ඉන්නේ ඈ. බෙහෙතුත් නැහැ. මම බෙහෙත් ගත්තද බං? මොනවද තියෙන්නේ? මම යූස් කරන්න දන්නේ නැහැ මම බෙහෙත් ගත්තට. අන්න එක වැඩේ. අපේ ආ පොඩ්ඩක් ෂේප් වුණා. එක එක සත්ත එනවා බං අඩෝ. ඊ බෑ බං. පොඩි කුත් අඬනවා වගේ එනවා බං මට. අඩෝ එක එක සත්ත එනවා බං. අඩෝ what the fuck. ගිලේ වයිල් එනවා සර්. අඩෝ බෑ බං. මේ කොහොමද යූස් කරන්නේ බං? හරි හරි හරි. ඒක හෝල් කරන් ඉන්න ඕනේ. බෝ එන සවුන්ඩ් එනවා බං. අඩෝ මේක සුපිරිය තියා ඉස්සරහට ගියාම. මොනවා සුපිරිය තියා ගේම් එක. එන සවුන්ඩ් එනවා බං. අපි උඩට තමයි යන්න දෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ කළු වලයි මචං. ලයිට් එකක්වත් නැද්ද? කොතෙන්ද ලයිට් එක දාන්නේ? අනේ බෑ බං මේ සවුන්ඩ් එනවා බං එන. හුක් කරනවා දාලා. හුක් කරනවා දාලා. කරනවා දාලා. අනේ අම්මා ඒ දෙයියා ඵලයන් දෙයියා. උඹලට පේන්නේ වෙයි කළු පාට ස්ක්‍රීන් එකක් වගේ පේයි. මට බෑ බං මේ. එක එක සද්ද එනවා බං මේකේ. අඩෝ බෑ බං මේ අම්මා අඩෝ බෑ යමයි මට බෑ දෙයියා මට බෑ අයියෝ මට බෑ අනේ බෑ දෙයියේ අයියේ මේක එරපන් අයියේ මේක එරපන් ඇරෙන්නේ නැහැ අයියේ අනේ අයියේ එරපන් තේ මං අම්මට වැව්වා යකෝ අයියෙන් එව්වේ කවුද අනේ අම්මේ මට බෑ අයියේ කයි අම්මා මට බෑ කොයන්ද fuck ඌ බෑ බං එකේ සද්ද එනවා අත්තවක් යකෝ මේ ඔක්කොම දාලා මේ ඵලයන් මේ මොන හුත්තක්ද මේ මට බෑ හුත්ත ගේම් ගහන්න මේ ඕන හුත්තක් ඉත්තේ මට ගහන්න බෑ මොන හුත්තක්ද what the fuck උත්තෝ මොන හුත්තක්ද බං මොහර්ම මේ කුණ්ඩ නෑ බං උත්ත කුණුහරුපත් කියනවා බං මම දැන් ඉඳන් කුණුහරුප කියන්නේ නෑ බං හරිද දැන් ඉඳන් කුණුහරුප කියන්නේ නෑ ලයිට් එක දාපන් දාලා තියෙන්නේ මෙහෙ ලයිට් එක දාන්නේ කොහෙන්ද බං හුස්ම මොන හුස්මක්ද නෑ හුක් කරනවා බෑ බං මේ ලයිට් ඕෆ් කරනවා අයියෝ මේ බෑ බං මේක එක සද්ද එනවා බං මොන මගුලක්ද මේ මේක වහන්න බෑද? වහන්නම් බෑ. මේක මුකුත් නෑ. මොකද කරන්න දෙන්නේ? ඒක සද්ද එනවා මම බයයි බං යන්න. මොන වගුලක්ද මේ? අඩෝ. එක සද්ද එනවා බං උඩ ඇවිදිනවා කවුරු හරි මොනවා හරි. අඩෝ hina වෙනවා කෑ ගහනවා එනවා බං. What the fuck? අඩෝ. මොකද කරන්නේ දැන් මම මොකද්ද කරන්න තියෙන්නේ? මොහොතක්ද ඒ බෑ බං සද්ද එනවා බං යන්න බෑ
what the fuck මචං බෑබන් යන්න බෑ හිතනවා අඩෝ බෑබන් අඩෝ පට්ට මොනවන සුපිරිය අඩෝ සුපිරි මචං ගේම් එක the fuck ඊ මෙතන කවුරු හරි ඉන්නවද නෑනේ උන් දැක්කේ කවුරු හරි ඉන්නවා වගේ බා ඩු ඉතින් නිකන් ඈතට දැක්කේ නිකන් කවුරු හරි එහෙම තල්ලු කරන්න බලන් ඉන්න සීන් එකක් බා දෙන උඩ සද්ද ඇහෙනවා වන්නන් ආච්චි කෙනෙක් කෑ ගහන සීන් එකක් ඇහෙනවා පොඩි බබෙක් කාඩ සීන් එකක් ඇහෙනවා මට සිටිගෙන නෑ අඩෝ මේ ඇගේ මයිල් කෙලින් වෙලා තින්නේ මට නම් පෑවම් බය හිතෙනවා මේ ගහන්න මොකද කරන්නේ මෙතනින් කොහොමද යන්නේ මම ආයි ලයිට් එක ඔෆ් කරලා හුත්ත ඔන් කරපන් ලයිට් එක මේ ලයිට් ඔෆ් කරනවා මේ පොඩි කුමාරම මතක් වෙනවා මේ බලපංකෝ එකේ සද්ද එනවා මොන හුස්මත් මේ වෙන්නේ හුස්ම මං කුණුවarp කියන්නේ නැහැ මචං හරිද දැන් ඉඳන් කුණුවarp කියන්නේ නැහැ මචං හරිද උඩට තමයි යන්න තියෙන්නේ හරිද වැඩේ කියන්නේ කළුවර එතනින් එහාට යන්න බෑ මචං එන බය හිතෙනවා හරිද මොකද කරන්නේ හරි අඩුවර බලන්න මේ වහනවා අඩිනවා යාර මං අරින්නේ අඩෝ වෑමම් මේ කවුද මේ අරින්නේ මං අරින්නේ නෑ අකෝ ඊ බෑ උත්තු මම මේ යනවා යන්න මට බෑ උත්ත උකාගෙන මට උත්තත් මට බෑ මං යන්න ඕන උත්තත් ඔබේ කවුරු කෑ ගහනවත් එක්ක මට බෑ උත්ත මම නම් යන්න ඕන උත්තක් කරගෙන මං ගහන්නේ නෑ උත්ත මේක ඕන උත්තත් යකෝ ඊ බෑ උත්තු මයිල් කෙලින් ගා ඉස්සුවේ අඩෝ බෑ යන්න කොහොමද මං එතනින් යන්නේ මෙහෙන් යන්න බෑනේ මෙහෙන් යන්න ඕනද අඩෝ ලයිට් නේ වෙනවා මං යන්න බෑ අයිම මේ බලන්න මේ යන්න බෑ ලයිට් නේ වෙනවා හරිද ඔය ලයිට් නේ වෙනවා හරිද ඒතර කොහොමද යන්නේ අඩෝ බෑ මම බය හිතනවා මොන උත්තක්ද මේ what the fuck උත්තු නෝ යන්නන්ත මේවා මේ පාරන සත්‍ය කරන්නේ ඇගේ මම කියන්න වයන් ඉස්සල්ලා මචං අර ගෑණියෙක් කෑවෝ වරද අඩෝ මට ඇත්තමයි දාඩියවන් දාඩියකුත් දැම්මයකෝ අඩෝ හුත්ත චූ ගියේ නැති ටික විතරයි බා අඩෝ මම හිතුවේ මෙච්චර මම බය වෙයි කියලා යකෝ අඩෝ අනික මං තනියෙන් ගහන්නේ හරිද ඉක්කඩේ යනවා බා එක එක සද්ද එනවා නිකන් අර සිවිලින් මේව කරනවා වගේ අඩෝ කොහොමද මං අඩෝ බෑ මේ කන්න මේ යන්න බෑවා ඩෝ බෑවා ගහන්න බෑවා එතන මොකක් කර කීයක් ඕනේ බා මේ බෑබන් ගහන්න මේ ලයිට් එක දාවම උතන ලයිට් නිවන්නේ ලයිට් නිවනවනේ හුත්ත ලයිට් නිවනවනේ හුත්ත කරලා ඊ මලවන්නවා බා તો මං හිතුවේ නෑ මෙච්චර බය කියලා මට ඩෝ බෑවා ඩෝ මේක මුකුත් නෑ නේද මොනවද තියෙන්නේ මුකුත් නෑ එක එක සත්ත ඇහෙනවා මට කැත සත්ත ඇහෙන්නේ ඔය බලවන් හෝ මම සිංගින් මේව කරනවා තේනවා කවුද තාත්තේ අනේ ආයි ලයිට් නිව අනේ බෑ මම මේක ගන්න අනේ මට බෑවා අනේ බෑවා ඩෝ එනවා හිතනවා මම මේ ලයිට් එක දාවා සුත්තා ලයිට් එක දාවා මොන හොඳ ලයිට් එක කොහෙද තියෙන්නේ ලයිට් එක දාවා අනේ මොන හොත්තත් ෆක් ලයිට් එක දාවා ලයිට් දාවා අප්පා ලයිට් එක දාවා what the fuck මේ හඩෝය කෑ ගහනකම් කවුද කොහෙද කෑ ගහන්නේ මේ
හරි මේ මම මෙතනින් එන්ඩ් කරන්නම් මේ මට බෑ මේ දැන් ඇති අපේ අප්පා මේ මම ඊළඟ වීඩියෝ එකෙන් කියන හැමෝටම ගුඩ් බයි. යා3 මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න හරිද? එහෙනම් අපි ගියා යා3